ඉතින් හැමෝටම සුබ දවසක්. අපි ඉස්සර වීඩියෝ එකේ කතා කරා සමාන්තර ශ්‍රේණි part 1 වීඩියෝ එකේදී සමාන්තර ශ්‍රේණික TN සූත්‍ර ගැන කතා කරා. TN සූත්‍ර ගන්නේ මම කිව්වා පද හොයන්න සහ පද හදන්න. අද අපි කතා කරන්නේ SN සූත්‍ර ගැන. SN සූත්‍ර. මේ සූත්‍රය ගන්න අපි ඇත්තටම කිව්වොත් මේ පද ගණනක එකතුව හොයන්න. කොහේ හරි සූත්‍රයක SN කියලා ඉස්සරහට තියෙනවා මම කියන O level වල. අපි සූත්‍ර ගන්නේ සමාන්තර ශ්‍රේණිය ගුණෝත්තර ශ්‍රේණිය SN සූත්‍රවල පද ගණනක එකතුව හොයන්න. පද කිහිපයක එකතුව හොයන්න. හරිද? එතකොට SN සූත්‍ර ගන්නේ පද ගණනක එකතුව හොයන්න. හරිද? එතකොට අපිට මේ සමාන්තර ශ්‍රේණිය යටතේ අපිට ඉතින් අහු වෙනවා SN සූත්‍ර එකක් අහු වෙනවා. සමාන්තර ශ්‍රේණිය යටතේ ඒක තමයි SN සමානයි n බෙදීම 2 වාරයක් 2i ධන n ඍණ 1 වාරයක් d කියන සූත්‍රය. මෙන්න මේ සූත්‍රය තමයි අපිට සමාන්තර ශ්‍රේණියක පද ගණනක එකතුව හොයන්න හම්බෙන සූත්‍රය. ඉතින් අපි ගානක් බලමු. දැන් මේ සූත්‍රයේ මම මේ පද ටික හඳුන්වන්න. n කියන්නේ පද ගණන. එතකොට A කියන්නේ පළමු පදය. D කියන්නේ පොදු අන්තරය. හරිද? අපි බලමු මේකෙන් ගානක්. මෙහෙම කියමුකෝ. අපිට දෙනවා ගානක් පළමු පදය. පළමු පදයේ 2ද පොදු අන්තරය. ඒකත් 2ද වෙන සමාන්තර ශ්‍රේණියක හොයන්න කියනවා අපිට පද 10ක එකතුව. පද 10ක එකතුව සොයන්න කියලා කියනවා. හරිද? පළමු පදයේ 2නේ අපි මේ පැත්තකින් ලියාගමු. පළමු පදයේ 2. පොදු අන්තරය 2. d 2 එතකොට. පද 10කනේ. ඒ කියන්නේ n 10. අපි දැන් බලමු මේ සූත්‍රයට මේක ආදේශ කරලා. මුලින්ම සූත්‍රය ලියා ගන්නවා. SN සමානයි n බෙදීම 2 වාරයක් 2i ධන n ඍණ 1 වාරයක් d. SN මෙතන n වෙනුවට 10ක් දානවා. S 10. සමානයි මෙතන n වෙනුවට 10 බෙදීම 2. 2i ඒ කියන්නේ 2 වාරයක් a. ඒ කියන්නේ 2 වාරයක් 2. ධන n කියන්නේ i 10 ඍණ 1 වාරයක් d කියන්නේ 2. මෙතන සුළු වෙනවා 10 2කින් බෙදුවාම 5යි. මෙතන 2 වරක් 2 4යි. මෙතන 10න් එකක් 9යි 9 වරක් 2. ඒක වරහන් කරලා දාගන්න ඕන. හරිද? එතකොට 5 වාරයක් 4 ධන 9 වරක් 2 18යි. 5 වාරයක් මේ ඇතුළේ දෙක සුළු කරාම 18 ධන 4 22යි. 8යි 4යි 12න් 2 එකක් ඉතුරු 1 1 2 22යි. 22 වාරයක් 5. 5 වරක් 2 10න් බිඳුව එකක් ඉතිරි. 5 වරක් 2 10යි 1යි 11යි. පද 10ක එකතුව තමයි 110යි. ඉතින් ඔය විදිහට පුළුවන් SN සූත්‍ර වලින් පද ගණනක එකතුව හොයන්න. ඇත්තටම කිව්වොත් මේ පාඩමේ තියෙන්නේ ඔයාලා තියරි වශයෙන් දාගන්න ඕනේ ඔළුවට TN සූත්‍රය සහ SN සූත්‍රය. සමාන්තර ශ්‍රේණි කොටස ලේසියෙන්ම ගොඩ දාගත හැකි. ඇත්තටම කිව්වොත් මේ සූත්‍ර දෙක ඔළුවට දාගන්න ඕන.